ඔයාට හොල්මන් පිරිච්ච වලව්වක ජීවත් වෙන්න උනොත් ඔයා මොකද කරන්නේ? මම දන්නේ නැහැ. මම නම් මොනා කරයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඔන්න අද ඉඳන් මම පටන් ගන්නවා මම පොරොන්දුණු විදියට මං ගාව තියෙන වලව් කතා සීරීස් එකක් අරගෙන එන්න. මේ තමයි ඒකේ ෆස්ට් එපිසෝඩ් එක. ඉතින් අද මම ඔයගලන්ට අරන් එන්නේ මෙන්න මේ පොත ගැන. රතුලෙන් වලව්ව. නිෂි බොතේජුගේ රතුලෙන් වලව්ව. මේක ඇත්තටම out of stock තිබිලා මම නිෂි බොතේජුගෙන්මයි ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඉතින් මම අර හැමදාමත් ආස කරන විදියට කතූරියගේ සයින් එක මේකේ තියෙනවා. ඕකේ, කතාව පැත්තට අපි යමු. කතාව ගැන කිව්වොත් මේකත් අර හොල්මන් කතාවක් සම්බන්ධයෙන් යන එකක් තමයි වලව්වක තියෙන. අපි ওই වලව්වක් කියලා ගත්තොත් එහෙම අපිට හැම වෙලාවෙම මතක් වෙන දෙක හොල්මන්, මාන්නය, නිලමෙල, මැණිකෙල. ඊට පස්සේ වැඩකාරයෝ ඉන්නවා. ඒ වැඩකාරයන්ට අදට්ට ඉට්ටම් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් අපිට ඔළුවට එන්නේ. ඇත්තටම මේ කතාවේ තියෙන්නේ ඒ හා සම්බන්ධ දෙයක්. මේකේ විදියට මම කෙටි සාරාංශයක් දෙන්නම් කතාව ස්පොයිල් කරන්නේ නැතුව. මේකේ තියෙන විදියට ඇත්තටම මේකේ මේ ඉන්න වලව්වේ නිලමෙට එහෙම නැත්නම් වලව්වේ ඉන්න වලව්වේ පුතාට අනාථ නිවාසයක ගෑනු ළමෙක් කසාද බඳලා දෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒක කරලා දෙන්නෙත් ඒ වලව්වේ ඉන්න පුතාගේ අම්මමයි. ඇයි එහෙම වෙන්නේ? ඒක ගොඩාක් ලොකු කුතුහලයක් වෙනවා. අපිට ටික ටික තමයි ඒ ගැන දැනගන්න හම්බෙන්නේ පොත කියවගෙන යනකොට. ඉතින් අපිට හැමදාම ජීවත් වෙන්න සල්ලි ඕනේ. සල්ලි වලට තමන්ගේම අයගේ ජීවිතේ බිලි දෙන්න පුළුවන්ද? සමහරුන්ට එහෙම පුළුවන්. ඉතින් මම මේකේ තියෙන මේ පටුන චුට්ටක් කියවන්න. ජීවත් වෙන්න අපිට සල්ලි ඕනේ. ඒ වගේමයි අපි හැමෝම සල්ලි වලට ආසයි. ඒත් ඒ ආසාව තමන්ට පාලනය කරගන්න බැරිව කෑදරකමකට හැරුණාම අපේ අතින් අපි නොහිතන වැරදි වෙන්න පුළුවන්. වැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් රතුලෙන් වලව්වත් ඒ වගේ මුදල් ඉඩකඩම් වගේම බලයට තියෙන කෑදරකම නිසා වටිනා කියන බැඳීමක්ම ඒ දෙයට යට කරපු චරිත බොහොමයක් මේ කතාවෙන් පාඨක ඔබට මුණ ගැහෙනවා කියලා කතුවරියගේ මේ හැඳින්වීමේදී කියලා තියෙනවා. ඉතින් අර දළදා මාලිගාවට සම්බන්ධ නීලම් කෙනෙක් ඉන්න ඒ වගේම හරිම ඒ සම්බන්ධ දේවල් කොහොමද අන්‍යෝන්‍ය අවබෝධයෙන් වැඩ කරන්නේ, කොයි විදියට පෞල් ජීවිතයකට ඇතුළත් වුණත් ඒ පෞල් ජීවිතේ රැකගන්න කොයි විදියටද දේවල් කරන්න ඕනේ, ඒ හැමදේම හරිම ලස්සනට මේ විග්‍රහ කරලා තියෙන හරි ලස්සන කතාවක් තමයි මේ රතුලෙන් වලව්ව කියලා කියන්නේ. මම දන්නේ කී දෙනෙක් මේ පොත කියවලා තියෙනවද කියලා. කියවලා තියෙන අය ඉන්නවා නම් මේ ගැන මාත් එක්ක එයාලගේ අදහස් බෙදා ගන්න. ඔයාලගේ අදහස් මටත් වටිනවා. මම කියවලා නැති මම කියවන්න ඕනේ කියලා හිතන තවත් ලස්සන වලව්වක් සම්බන්ධ කතා තියෙනවා නම් ඒ ගැනත් මට කියන්න. මොකද මම ඊළඟ එපිසෝඩ්ස් ටිකට මං ගාව තව පොත් 10ක් විතර තියෙනවා වලව් සම්බන්ධ වෙන. හැබැයි එතනින් පස්සේ මට වලව් කතා සීරීස් එක ඉවර කරන්න නැති වෙන්න නම් ඔයගොල්ලන්ගේ උදව් මට ඕන වෙනවා. ඉතින් ඊළඟට ආයෙත් මේ වගේ ලස්සන පොතකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.